Hi guys, welcome back to my YouTube channel. ඔන්න ඉතින් අද ස්පෙෂල් ගමනක් හැමෝම ආස කරන වගේ ගමනක්. BMI සීට් එකට තමයි යන්නේ shopping festival එක පටන් අරන්. ඉතින් අපි ගිහිල්ලා බලමු මොනවාද මේ පාරේ තියෙන ස්පෙෂල් දේවල් කියලා. මං හිතන්නේ 6ට 6 මාට්ට වගේනේ. 6 විතර වෙලා. ඉතින් පොට ට්‍රැෆික් එක නම් තියෙනවා. අපි ගිහිල්ලා බලමු කොහොමද කියලා. ඊයේ තමයි මේක පටන් ගත්තේ. මොකන්ද තියෙන්නේ? අප්‍රේල් 11 වෙනකම් තියෙනවා. ඉතින් ගිහිල්ලා බලමු. ඔන්න ඉතින් අපි හැමෝම ඇතුළට ආවා. හෝල් එක ඇතුළට අපි එන්ටර් උනේ මේන් එන්ට්‍රන්ස් එකෙන් නෙවෙයි. පාසස් තියෙන නිසා වෙන ඩෝර් එකකින් තමයි ඇතුළට ආවේ. ඊට පස්සේ මෙන්න මේ ස්ටෝල් එක තිබ්බා TKS බ්‍රෑන්ඩ් එකේ non stick pan. ඉතින් මෙන්න මේ non stick pan 4000 ගානට 5000 ගානට 6000 ගානට වගේ එහෙම තිබුණා. 10000 ගානටත් තිබුණා. ඊට පස්සේ මේ වගේ රෙදි තිබ්බා එක එක ජාතියේ පොඩි බබාලගේ ඇඳුම්. ඊට පස්සේ මේ වගේ white gold shop stall දාලා තිබ්බා මේ චමත්කා ජුවලර්ස් එකේ. මම නම් ගියේ නැහැ ඒවට. ඊට පස්සේ handbags, shoes, sandals, slippers ගොඩාක්ම තිබ්බේ. handbags මෙන්න මේ වගේ sandals, shoes ඒ වගේ දේවල්. ඉතින් විසිට් කරලා බලන්න ඔයගොල්ලන් මේ වගේ prices යන්නේ රුපියල් 1000 ගානට 2000 ගානට 3000 ගානට වගේ prices වෙන්නේ. ඉතින් අද අපිත් එක්ක මේ ගමන යන එකතු වෙන්න මගේ ලොකු නංගිත් ආවා. එයාගේ චූටි බබා එක්ක. ඉතින් ඔන්නෝම තමයි මම ෂොප් එකෙන් ෂොප් එකට විසිට් කරලා බැලුවේ නැහැ. මේ වගේ කොස්මැටික් අයිටම්ස් තිබ්බා. විශේෂම දේ මෙන්න මේ සෙටාෆිල් එකේ ගොඩක් අය හොයනවානේ ඔරිජිනල්ම සෙටාෆිල් ගන්න. ඉතින් මේ පාර ස්ටෝල් එකක් දාලා තිබ්බා සෙටාෆිල් වලට 20% ඩිස්කවුන්ට් යනවා. ඊට පස්සේ සිද්ධාලේප ස්ටෝල් එකක් තිබ්බා. bedsheet, pillow cases ඒ වගේ shops තිබ්බා. ඒ building එකේ වගේම B එකේ A B දෙකේම තියෙනවා. ඉතින් අපි ගිහිල්ලා බලමු B එකෙත් කොහොමද කියලා. මෙන්න මෙතන ඩෙනිම්ස් වගේක් තිබ්බා රුපියල් 2500ට මේ ඩෙනිම්ස් ගන්න පුළුවන්. මෙතන ගොඩක් quality import කරපු
ඩෙනිම්ස් වගේක් අපි ගිහිල්ලා බලමු B හෝල් එකෙත් මේ වගේ රවුන්ඩ් එකක් මොනවද තියෙන්නේ කියලා. ඉතින් මගේ ඔපීනියන් එක තමයි මං හිතන විදිහට මම නම් මෙතනින් අයිටම්ස් මොකුත් ගත්තේ නැහැ. මොකද මම වෙන වැඩකට තමයි ගියේ. ඉතින් මගේ වැඩේ කරගෙන මම ආවා. මම අර ඔයගලන්ට බේසික් අයිඩියා එකක් දෙන්න තමයි මෙහෙම රවුන්ඩ් එකක් යන්නේ. මේන් එන්ට්‍රන්ස් එකෙන් ඇතුළු වුණකම ඔයාලට තියෙනවා මෙන්න මේ වොෂින් ලික්විඩ්ස් වොෂින් අයිටම්ස් ගන්න පුළුවන්. මෙන්න මේ ලොකු ස්ටෝල් එක. ඒක හැම shopping festival එකම හැමදාම වගේ තියෙනවා. ඊට පස්සේ අපි දැන් මේ B hall එකට තමයි enter වෙන්නේ. enter වුණ ගමන්ම තියෙනවා jewelry items, එතකොට bedding items තියෙනවා, ඇඳුම් තිබ්බා. මෙන්න මේ frock එක linen frock එකක්. මට ඒකට ආසයි හිතුණා long frock එකක්. පස්සේ මම මේක ඇඳලා බැලුවා. ඒක හොඳයි. A love that takes flight. My heart sings a song of joy and delight. A melody that's not wrong, a harmony that's right. The stars shine above, a guiding light, a path that I must love, a journey that's bright. ඉතින් මෙන්න මේ ෂොප් එකේ තිබ්බා ලස්සන පිජාමාස්, ටී-ෂර්ට්ස් වගේ දේවල්, ෆැක්ටරි අවුට්ලට්. මෙතනින් මම මෙන්න මේ වගේ පිජාමාස් කලර්ස් දෙකකින් ගත්තා. ෂෝට් එකයි ස්කිනි එකයි. ඊට පස්සේ මෙන්න මේ ලස්සන සැන්ඩල්ස් තිබ්බා. මං හිතන්නේ තෙමු එකේ AliExpress ශීන් එකේ තියෙනවා වගේ. මෙන්න මේ ස්ලිපර්ස් දෙක මට මතක විදිහට රුපියල් 1700 ගාණක් වුණා. ඉතින් එළියට ආවම ඊට පස්සේ මට ඇත්තටම ගොඩාක් දේවල් වීඩියෝ කරන්න උනේ නැත්තේ. බබා එහෙ මෙහෙ දුවනවා. දැන් ඉතින් ඉස්සර වගේ වඩාගෙනම ඉන්න බෑනේ. හරි අමාරුයි. ඉතින් සෙනග ඉන්නත් නිසා ඊට පස්සේ මෙතන එළියේ තියෙනවා බබාලට ප්ලේ කරන්න ඒරියා එකක්. ඉතින් අපේ බබා පොඩි නිසා එයාට යන්න බැරි වුණා. ඉතින් ටිකට් අරගෙන ඇතුල් වෙන මේන් එන්ට්‍රන්ස් එක තමයි මේ ඔයාලා දැක්කේ. ඊට පස්සේ අපි ගියා මෙන්න මේ ෆුඩ් ඒරියා එකට. මෙතන නම් ගොඩාක් වෙරයිටිස් තිබුණේ නැහැ ඇත්තටම. ගිය පාර වගේ ගොඩක් නැහැ. ගොඩාක් අඩුයි තියෙන ස්ටෝල්ස්. අපි දන්න කියන අයගේ ස්ටෝල් පවා ගොඩාක් තිබෙත් නැහැ. තියෙන දේවල් ගොඩක් ගණන් වැඩි. ඉතින් තියෙන අපි දෙන ගානට වර්ත් නැහැ කියන එක මට හිතුණා. මේක මගේ පෞද්ගලික මතේ. ඉතින් හැබැයි හොඳ shopping experience එකක් ගන්න පුළුවන්. ගිහින් try කරලා බලන්න. ඉතින් තව කෙනෙක්ට ඒක හොඳ වෙන්නත් පුළුවන්. මම අර ඔයාලට අයිඩියා එකක් ගන්න තමයි අද මේ වගේ සිම්පල් vlog එකක් අරගෙන ආවේ. ඉතින් ඊට පස්සේ අපි එළියෙන් කෑමත් අරගෙන ගෙදර ගියා. එහෙනම් අලුත් වීඩියෝ එකකින් ඉක්මනට හම්බ වෙන්න එනකන් ඔයාලා හැමෝටම goodbye. Thanks for watching and don't forget to subscribe my channel.